අපි රචනාවක් ලියමු. රචනාවේ මාතෘකාව ගස්වැල් අපේ මිතුරෝය. මෙහෙම පටන් ගනිමු. ගස්වැල් අපේ ජීවිතයට නැතිවම බැරි සම්පතකි. ස්වභාව ධර්මයා විසින් අපට ලබා දී ඇති සම්පත් අතර ගස්වැල් වලට ප්‍රධාන තැනක් හිමි වේ. අපට අවශ්‍ය ආහාර, වාතය, බෙහෙත්, සිසිලස ආදිය ලබා දෙන්නේ තුරුලතාවන්ය. තුරුලතාවෝ මිනිසාට ජීවත් වීමට අවශ්‍ය පිරිසිදු ඔක්සිජන් වාතය ලබා දෙමින් අපිරිසිදු කාබන් ඩයොක්සයිඩ් වායුව උරා ගනී. ගස්වැල් නිරතුරුවම මෙම කාර්ය සිදු කරන බැවින් වාතයේ සිසිලස රැඳී පවතී. උණුසුම පහවයයි. මිනිසාට හිතකර පරිසරයක් ගොඩනගයි. ජීවත් වීමට අපට අවශ්‍ය ආහාර සපයන්නේ ගස්වැල්ය. එනම් ධාන්‍ය, එළවලු, පළතුරු වර්ග අපට ලබා දෙන්නේ ගස්වැල්ය. අපට කිරි ලබා දෙන ගවයින්ගේ සහ එළුවන්ගේ ආහාරය වන්නේද ශාකයයි. එසේම විවිධ ඖෂධ ශාක වර්ග අප නිරෝගීව තැබීමටද දායක වේ. මල්, කොළ, පොතු, ගෙඩි, මුල්, අල ආදිය මගින් මෙම සේවාව ශාක අපිට සපයයි. ඊළඟ ඡේදයක්. අපට වැස්ස ලබා දීමටද ගස්වැල් උපකාරී වේ. ශාක පත්‍ර මගින් පිට කරන ජල වාෂ්ප වායුගෝලයේදී වර්ෂාව බවට පත් වී අපට ලැබේ. වැස්ස මගින් ලැබෙන ජලය පොළවේ රඳවා ගැනීමටද සිසිල් බව ඇති කිරීමටද පොළවේ තෙතමනය ආරක්ෂා කිරීමටද ගස්වැල් ප්‍රයෝජනවත් වේ. ගස්වැල් මිනිසාට සේවය සලසන ලද්දේ ඈත අතීතයේ සිටමයි. අපගේ ගෞතම බුදුන් වහන්සේගේ උපත, බුදුවීම, පරිනිර්වාණය සිදු වූයේද ගස්වැල්වල සිසිලස තුලමය. මේ නිසා අදත් මිනිසුන් ගස්වැල් දෙවි දේවතාවුන් ලෙස සලකා පුද පූජා පවත්වනු දක්නට ලැබේ. උදාහරණයක් ලෙස ශ්‍රී මහ බෝධීන් වහන්සේට අපි නමස්කාර කරන්නේ ගෞතම බුදුන් වහන්සේට සෙවන දුන් ශාකය වන නිසා. අවසාන ඡේදය. වර්තමානයේ වන විට මිනිසුන් විසින් ගස්වැල් කපා විනාශ කරමින් මුදල් උපයනු ලබයි. ඔහු නැවත වන වගා නොකරති. මෙය අසුබදායක පෙරනිමිත්තක් වන බැවින් අපි සැවම සෙවන සදන ගස්වැල් නැවත වගා කිරීමටත් තිබෙන ගස්වැල් මිතුරන්සේ